Hi guys, අයිබෝන් කියලා පිළිගන්නවා SL Cinema සිංහල YouTube channel එකට. අද අපි බලන්න යන්නේ 2020 අවුරුද්දේ රිලීස් කරපු Project Power කියන ඇඩ්වෙන්චර් ෆිල්ම් එක. කතාව ගැන කෙටියෙන් කිව්වොත් එහෙම ඔයාට හම්බෙනවා එක පෙති වගේක්. මේ පෙත්තක් බිව්වට පස්සේ ඔයාට හම්බෙනවා විනාඩි 5කට සුපිරි බලයක්. ඉතින් මේ වෙද්දි මුළු රටේම කට්ටිය මේ පෙති බීලා විනාඩි 5කට සුපිරි බලයක් අරගෙන ගොඩක් තැන්වල මංකොල්ල ගෑම් ඊට අමතරව නීති විරෝධී ක්‍රියාවන් ගොඩක් කරනවා. ඉතින් මේක නවත්තන හැටි ගැන තමයි මේ චිත්‍රපටයේදී පෙන්වන්නේ. හරි. කතාවට යන්න කලින් මතක් කරනවා තාමත් SL Cinema සිංහල YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා subscribe පාරකුත් දාගෙන එහා පැත්තේ තියෙන bell icon එක click කරගෙන like එකකුත් දාලා comment එකක් දාලා තියාගන්නකෝ. හරි. අපි යමු කතාව පැත්තට. කතාව ආරම්භයේදී අපිට පෙන්නනවා බාහන ප්‍රවාහන නෞකාවක් අතුගංගාවක් දිගේ වරායකට ලං වෙනවා කියලා. ඉතින් මේකෙන් ගෙනපු මේ කන්ටේනර් ටැංකි 1 2 බානවා. ඉතින් අපිට පේනවා ඔන්න ඉතින් ඒ ගෙනාපු ටැංකි ප්‍රයිමුව ආධාරයෙන් රටේ හැමතැනටම පිටත් කරලා යවනවා. ඉතින් ඒක ට්‍රක් එකක් එනවා නිව් ඔරලියන්ස් කියන පැත්තට. දැන් පාන්දර 3යි වෙලාව. ඉතින් මෙතනින් මේ එක මිනිස්සෙක් කාර් එකෙන් බැහැලා ඇවිල්ලා මේ ට්‍රක් එක ගාව ඉන්න කට්ටියට කතා කරනවා. එයා කියනවා මගේ තරුණ ව්‍යවසායකයන්ව පිළිගන්නවා. ජීවිතේ කෙටි මාර්ග නැහැ කියලා දන්නවා. කිසිම දෙයක් නොමිලේ දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ කන්ටේනර් බොක්ස් එක ඇතුළේ ඉඳන් එක්කෙනෙක් කතා කර මේගොල්ලෝ ඉන්න පැත්තට එනවා. මම ඔයාලට දැන් දෙන ගනුදෙනුව ඔයාලට නොමිලේ ලැබෙන හොඳම දෙයයි. මිනිස්සයා කියනවා මම ඔයාලට මේ දේවල් නිකන් දෙනවා. හැබැයි මේවා නිකන් දුන්නට ඔයාලා මේ දේවල් විකුණන්න ඕනේ. ඉතින් මෙතනින් මිනිස්සු ටික මෙතනට ලං වෙනවා. මේ ට්‍රක් එකෙන් ආපු කෙනා එතන තිබිච්ච බ්‍රීෆ් කේස් එකක් වගේ එකක් අරගෙන ඒක ඕපන් කරලා පෙන්නනවා. එතකොට තමයි අපිට පෙන්වන්නේ මොනවා හරි කැප්සියුල් වගේක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් මෙතන ඉන්නවා නිවුට් කියලා කොල්ලෙක්. එයා අහනවා මේවට කියන නම මොකක්ද කියලා. ඉතින් අර කන්ටේනර් බොක්ස් එකේ බැහැපු මිනිස්සයා නිවුට්ට කියනවා ඔයා සෑහෙන්න ප්‍රශ්න ගොඩක් අහනවා කියලා. එයාලගේ තිබිච්ච අර බ්‍රීෆ් කේස් එකෙන් එක ටින් එකක් වගේ එකක් අරගෙන ඒක ඇතුලේ තියෙන පුංචි කැප්සියුල් එකක් වගේ එකක් මේ නිවුට්ට දෙනවා. ඔන්න එතනින් තමයි මේ සුපිරිම චිත්‍රපටිය පටන් ගන්නෙ. ඊට පස්සේ අපිට ඇහෙනවා 911 එකට කෝල් ගොඩක් එනවා නිව් ඔර්ලියන්ස් වලින්. ඉතින් මේ කතා කරන කට්ටිය කියන්නේ මගේ යාළුවා අමුතු විදිහකට හැසිරෙනවා. ඇය පෙත්තක් බිව්වා. තව කෝල් එකක් එනවා මේක මට හිතා ගන්න බෑ. මගේ කාර් එක එයා ඔලුවට උඩින් ඉස්සුවා. ඔන්න ඊට පස්සේ ෂොට් එක කට් වෙනවා. පොඩි ගෑනු ළමයෙක් ඉන්න තැනකට. එයා හංගලා තියෙන එක තැනකින් මොකක් හරි පොඩි බොක්ස් එකක් අරගෙන ඒක ඇතුලේ අර පුංචි කරල් තියෙන පොඩි ටින් තුනක් තියෙනවා. ඉතින් මෙයා එකක් ඇරලා මෙයා එක කරලක් ගන්නවා. මේ ගෑනු ළමයාගේ නම තමයි රොබින්. මෙයා මේ කරල දිහා බලාගෙන පොඩි සින්දුවක් කියනවා. ඉතින් මේ ගෑනු ළමයා මේවා බොන්නේ නැති වුණාට මෙයා නීති විරෝධීව මේවා විකුණනවා. ඉතින් මෙයා සින්දුව කියකී ඉඳද්දි මෙයාට කතා කරනවා ඇහෙනවා බර්ඩ් කියලා. ඉතින් මෙයා මාස්ක් එකක් දාගෙන එළියට එනවා. ඉතින් මෙතනින් යනවා බයිසිකල් දෙකකුත් තල්ලු කරගෙන තව කොල්ලෝ දෙන්නේ. ඒ කොල්ලන්ගෙන් එක්කෙනෙක් තමයි බර්ඩ් කියලා කතා කරලා තියෙන්නේ. ඉතින් මේ කොල්ලෝ දෙන්නගේ පිටිපස්සේ රොබිනුත් එනවා. ඔයාලට කියන්න ඕනේ මේ ගෑනු ළමයාගේ සම්පූර්ණ තමයි රොබින් බර්ඩ්. මම මුලදී මෙයාට රොබින් කියලා කතා කරත් මම මට බර්ඩ් කියලා කියන්න. ඉතින් මේ පිරිමි ළමයාට පිටිපස්සේ බර්ඩ් එනවා. බර්ඩ් කියනවා ඉතින් බර්ඩ් මේ කොල්ලෝ දෙන්න ගාවට ඇවිල්ලා කියන්නේ මට ওই දෙන්නගේ අත් දෙක පෙන්වන්න කියලා. ඉතින් මේ කොල්ලෝ දෙන්නත් හැරිලා එයාලගේ අත් දෙක පෙන්වනවා. ඉතින් මේ කොල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක් අහනවා එකක් කීයද කියලා. මේ කෙල්ල කියනවා එකක් 500යි කියලා. ඉතින් මේ කොල්ලෝ දෙන්න ඊට පස්සේ කියනවා 500ක් හොඳටම වැඩිනේ කියලා. ඉතින් මෙතනින් මේ උස කොල්ල කියනවා මට පව එක ඕනේ මේ බිල්ඩින් වලින් උඩට නැගලා යන්න කියලා. ඉතින් මේ තුන් දෙනාම එහෙම කතා කරගෙන ඉඳද්දි බර්ඩ්ට පිටිපස්සෙන් තව පිරිමි කෙනෙක් එනවා. ඉතින් ඒ පිටිපස්සෙන් ආව පිරිමි කෙනා කියනවා ඇයි ඔයා අපිට ඕවා නිකන් දෙන්නේ නැත්තේ කියලා. එහෙම කියලා අර පිරිමි කෙනා මේ බර්ඩ්ව අල්ලගන්න හදනවා. ඔන්න එතකොටම මෙයාගේ මාස්ක් එකක් ගලවලා බර්ඩ් ගාව තිබිච්ච බෑග් එකත් අරගෙන ඒක ඇරලා බලනකොටම මෙයාලට ටින් තුන හම්බ වෙනවා. ඔන්න එතකොටම අපිට පෙන්නනවා පිටිපස්සෙන් තව ට්‍රේල් බයික් එකක් ඇවිල්ලා ඒක කොල්ලෙක් බහිනවා. මේ ඇවිල්ලා ඉන්නේ පොලිසිය කෙනෙක්. මෙයාගේ නම තමයි ෆ්‍රැන්ක්. මෙයා වැඩ කරන්නේ නිව් ඔර්ලියන්ස් පොලිසියට. ඉතින් මෙයා මෙතනට ඇවිල්ලා කියනවා ඔය හතර දෙනාම අත් ඔලුව පිටිපස්සට තියාගෙන දන ගහන්න කියලා. ඉතින් මෙතන මේ උස කොල්ලා නැගිටිනවා. එයා ළඟ තියෙන මේ කරලත් අරගෙන මේවා ඇක්ටිව් වෙන්නේ කැරකෙව්වොත් එහෙම. ඉතින් මේ කරකවල මේක ඇක්ටිව් කරලා බොන්න ලං වෙද්දිම මේ ෆ්‍රැන්ක් එයාගේ අතින් එක උදුරලා ගන්නවා. ඉතින් ෆ්‍රැන්ක් කියනවා මෙයාට මල් ළඟ එක මාංචු කූට්ටමයි තියෙන්නේ. ඒ නිසා ඔයාලට යන්න පුළුවන් කියලා. ඉතින් මේ මාංචු කූට්ටම දාන්නේ බර්ඩ්ට. ඉතින් එයා ටිකක් කළා මේ කොල්ලෝ ටික දුවනකන් ඉඳලා මාංචු කූට්ටමයි ගලවනවා. බලන් යද්දි මේ දෙන්න හොඳම යාළුවෝ. ඉතින් මෙයාලා දෙන්න මෙහෙමම ඉස්සරහට එනවා. ඇවිල්ලා එක තැනකදී නවතිනවා. ඉතින් ෆ්‍රැන්ක් ඉල්ල ගන්නවා අර එක කරලක්. ඊට පස්සේ ෆ්‍රැන්ක් අහනවා
ඔයා මේ බයික් එක ගැන මොකද හිතන්නේ? ඉතින් බර්ඩ් කියනවා ඒක කිසි අවුලක් තියෙන පාටක් නම් මට පේන්නේ නැහැ කියලා. ඊට පස්සේ ෆ්‍රෑන්ක් අහනවා "ඔයාට මේක ඕන දෙපාද? මම මේක මෙහෙට ගෙනාවේ ඔයාට දෙන්න." ඉතින් බර්ඩ් මේක විශ්වාස කරන්නේ නැහැ. එයා කියනවා ඔයා බොරුනේ කියන්නේ කියලා. ඉතින් ෆ්‍රෑන්ක් කියනවා නෑ එදා ඔයා කිව්වනේ වාගේ උපන්දිනේ කියලා. ඉතින් බර්ඩ් කියනවා ඒ මාසෙට කලින්නේ. ඉතින් ආයි ෆ්‍රෑන්ක් එහෙනම් ඔයාට මේක ඕනේ නැහැනේ කියලා බයික් එක ගන්න ලෑස්ති වෙද්දිම බර්ඩ් බයික් එකට නගිනවා. ඉතින් එහෙමම දෙන්නත් එක්ක බයික් එක නැගලා පිස්සෝ දෙන්න වගේ යන්න පටන් ගන්නවා. ඔන්න ඊට පස්සේ දැන් උදේ වෙලා. බර්ඩ් බයික් එකත් පැදගෙන එයාගේ ගෙදරට එනවා. මේ වෙද්දිත් ගෙදර කවුරුත් නෑ වගේ තමයි අපිට පේන්නේ. ඉතින් බර්ඩ් බයික් එකත් නවත්තලා ජනෙල්ලෙත් අරගෙන ජනෙල්ලෙන් කාමරයට පයින්නවා. පැනලා එතන ෆොටෝ එකක් තියෙනවා. ඒ ෆොටෝ එක පිටිපස්සේ හංගලා තියෙන යතුරක් අරගෙන පොඩි බ්‍රීෆ් කේස් එකක් වගේ කරලා එයා ළඟ තිබිච්ච සල්ලි ටිකක් ඒක ඇතුළට දානවා. ඉතින් බ්‍රීෆ් කේස් එක ඇරියට පස්සේ තමයි අපිට පෙන්වන්නේ ඒක ඇතුලේ ගොඩක් සල්ලි තියෙනවා. මොකද මෙයා කාලෙක ඉඳන් මේ බිස්නස් කර කර ඉඳලා තියෙනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා දිගම දිග පාලමකින් කාර් එකක් යනවා. මේ යන කෙනා රේඩියෝ එක අහහ තමයි යන්නේ. ඒකේ යනවා මේ මත්ද්‍රව්‍ය ගත්තාම හම්බෙන සුපර් පවර්ස් ගැන. මේ තමයි ආට්. ඉතින් එයා එක ෆ්ලැට් එකක් ගාවට ඇවිල්ලා තමයි දැන් ඉන්නේ. ඉතින් මෙයා මොකක් හරි බොක්ස් එකකුත් අරගෙන මේ ෆ්ලැට් එකේ උඩ තට්ටුවට ගිහිල්ලා ඒකේ බැල්කනිය දිගේ ඇවිදගෙන ඉස්සරහට එනවා. ඉතින් ආට් එක තැනකට ඇවිල්ලා දොරකට තට්ටු කරනවා. ඉතින් මේ දොරෙන් පිටිපස්සින් ඉන්න කෙනා අහනවා කවුද මේ කියලා. ඉතින් ආට් කියනවා මම හොයන්නේ නිව්ට් කියලා. ඊට පස්සේ ආයි ආට් කියනවා මම සයිමන්ගේ යාළුවා. මම තම්පාවල ඉඳලා තමයි ආවේ. එයා මාව එව්වේ ඔයාට කතා කරන්න. ඔයාට ගනුදෙනුවක් කරන්න ඕනද? ඉතින් මේ නිව්ට් එකපාරට දොර ඇරලා ඒක ඇතුලෙන් ගන් එක කෙලෙට දික් කරලා කියනවා ඔයාව පේන්න එන්න කියලා. එහෙමම ආට් දොර ගාවට ඇවිල්ලා මෙරි ක්‍රිස්මස් කියලා ඒ බොක්ස් එක පෙන්නනවා. ඉතින් නිව්ට් මේ ආපු මිනිස්සයා ෂුවර් නැති හින්දා කියනවා මම අරයට කෝල් එකක් අරන් එනකන් තමුසේ උතනම ඉන්නවා කියලා. ඉතින් නිව්ට් යනවා එහෙමම කෝල් එකක් ගන්න. ඉතින් ආට් එයාලඟ තිබිච්ච එක දිග පටියක් ඔය කරගෙන මේ දාලා තියෙන මේ දන්වැලේ ගැට ගහනවා. එහෙමම දොරට උඩින් දාලා ඒ දන්වැලේ තියෙන ලොක් එක පන්නනවා. එයාට පුළුවන් වෙනවා දොරත් අරගෙන ඇතුළට එන්න. ඉතින් ආට් එයාලගේ තිබිච්ච ෂොට් ගන් එකත් ලෝඩ් කරගෙනම මේ ගේ ඇතුළට දැන් එනවා. ඉතින් එයා දකිනවා මෙතන පිස්සන් කොටු වගේ. මෙතන තියෙනවා අර ඩ්‍රග් දාපු බ්‍රීෆ් කේස් එකක් වගේ එකකුත්. ඉතින් එයා එක කාමරයක් ගාවට ආරස්සේ දකිනවා මෙතන කිඹුලෙකුත් ඉන්නවා. අපිට පෙන්වන්න ඕන ආයි නිව්ට්. එයා ඇවිල්ලා එයාගේ කාමරයක ෆෝන් එකක් හොයනවා. මේ වෙද්දි අපිට පෙන්නනවා අර මුලින් ඉඳපු නිව්ට් නෙමෙයි දැන් ඉන්නේ. ඉතින් නිව්ට් එයා ළඟ තිබිච්ච ගන් එක එකපාරටම ගන්න හදද්දි ආට් කියන කෙනා ඒ ගන් එක තියෙන පැත්තට වෙඩි තියනවා. ඉතින් නිව්ට් එතනින් දුවන්න පටන් ගන්නවා. දුවලා එක කාමරයක හැංගෙනවා. ආට් කියනවා නිව්ට් මට තමුසෙට කරදර කරන්න ඕනේ නැහැ. මට හැබැයි මේ දේවල් ගත්තේ කොහෙන්ද කියලා විස්තර ටික දැනගන්න ඕනේ. එතකොටම නිව්ට් එතන තියෙන බොක්ස් එකක් කරලා ඒක ඇතුලේ අර ඩ්‍රග් එකක් දැන් ඇක්ටිව් කරලා කටේ දාගෙන ඒක බොනවා. ඔන්න එතකොට අපිට පෙන්නනවා ඒක බිව්වට පස්සේ මොන වගේද කියලා. ඉතින් එහෙමම නිව්ට්ගේ ඇඟෙන් දුම් දාන්න අරගෙන එයාව ගිනි ගන්න පටන් ගන්නවා. ඉතින් නිව්ට් පැත්තට දොරත් ගලවගෙන ආට් ඉන්න පැත්තට දුවගෙන යනවා. ආට් එහෙමම බිමට වැටෙනවා. ඉතින් එයාලගේ තියෙන ෂොට් ගන් එකෙන් එක පාරක් නිව්ට්ට තියෙනවා. ඉතින් අර නිව්ට්ට වැදිච්ච වෙඩිල්ල ගානක්වත් නැහැ වගේ. සාමාන්‍යයෙන් ෂොට් ගන් එකකින් පාරක් තිබ්බට පස්සේ ඒ වැදිච්ච තැන පලාතක් ගලවලා යනවා. මේකේ නම් එහෙම ගානක්වත් නැහැ. ඉතින් ඊට පස්සේ නිව්ට් දුවගෙන ඇවිල්ලා ආට් එක්ක ෆයිට් කරන්න පටන් ගන්නවා. නිව්ට් ගිනි ගන්න නිසා ආට් අමාරුයි මෙයත් එක්ක ෆයිට් කරන්න. ඉතින් ආට් දුවගෙන ඇවිල්ලා එක තැනකින් එළියට එනවා. ඒ ආවට පස්සේ තමයි දකින්නේ මෙතනින් ඒ බිල්ඩින් එක ඉවරයි. ඉතින් එයා හැමම පල්ලෙහාට වැටෙනවා. මම වැටෙද්දිම එල්ලෙනවා එතන තියෙන කම්බියක. ඉතින් ආට් හැමම එතන පැද්දිලා තවත් බැල්කනියකට පයින්නවා. එතකොට අපිට පෙන්වනවා නිව්ට්. නිව්ට්ගේ දැන් අර විනාඩි 5කුත් ඉවරලා එයාගේ පව එක මෙතනින් කට් වෙනවා. ඉතින් ආයි නිව්ට් එයා ළඟ තිබිච්ච කරල් 3ක් ලෝඩ් කරලා ඒක බොනවා. ඉතින් ඒ බැල්කනියකට පැනලා එතන තියෙන දොරකුත් අරගෙන ඇතුළට යනවා. ඒ ඇවිල්ලා තින්නේ තවත් ගෑනු කෙනෙක්ගේ කුස්සියකට. ඉතින් ඒ ගෑනු කෙනා සෝස් පෑන් එකකින් ආට්ට ගහනවා. එතකොට මෙතනට නිව්ට් එනවා. ඉතින් අර ගෑනු කෙනා ලොකු වතුර භාජනයක් නිව්ට්ගේ ඇඟට හලනවා. ඉතින් ඊට පස්සේ ඒ අතරේ ආට් දුවගෙන ගිහිල්ලා බාත්රූම් එකට ගිහිල්ලා එයා ඇඳගෙන තිබු ජැකට් එක සම්පූර්ණයෙන් වතුර පොඟවලා එතන හැංගිලා බලාගෙන ඉන්නවා. ඔන්න එතකොටම නිව්ට් මෙතනට ආපු ගමන් ආට් අර ජැකට් එක මෙයාගේ ඔළුවට දාලා එතන තියෙන වෝටර් ටබ් එකක ඔබනවා. ඔබලා අහන්නේ කොහෙන්ද මේව ගත්තේ මේ වගේ ප්‍රභවය කොහෙන්ද කියලා. නිව්ට් කියනවා මං ඔහෙට මුකුත් කියන්නේ නැහැ කියලා. ඉතින් එහෙමම ආයි දෙකක් ඇනලා අහනවා මේව කොහෙන්ද හම්බුනේ කීපම් මට කියලා. ඉතින් නිව්ට් කියනවා හරි තඩියෝ මම ඔයාලට කියන්නම් කියලා. එයාගේ නම තමයි බිග්. ඉතින් නිව්ට් කියනවා මම දන්නේ එච්චරයි මිනිහෝ. ඒක කිව්වට පස්සේ නිව්ට්ට එකපාරට පව එක වැඩි වෙනවා. එතකොටම ආට් අහනවා කොච්චර ගත්තද කියලා. ඉතින් ඒක ඇහුවට වැඩක් නැහැ. නිව්ට් ඒ වෙද්දි පව එක ගොඩක් වැඩි වෙලා එයාව පුපුරනවා. ඉතින් ආට් ගිහිල්ලා එහෙමම බිත්තියක වදිනවා. ඔන්න එතකොටම ආට්ට එයාගේ පරණ මතකයක් මතක් වෙනවා. මෙතනදි පෙන්නනවා එයාගේ කාර් එක පෙරලිලා තියෙද්දි එයාගේ සීට් එකට එහා පැත්තේ ඉඳපු එයාගේ දුව කවුරු හරි කෙනෙක් ඇවිල්ලා පැහැරගෙන යන දර්ශනයක්. එතකොටම එයාට වර්තමාන කාලේ ඇහැරෙනවා. එයා වැටලා ඉන්න තැනට පුංචි පිරිවි ළමයි 3 දෙනෙක් ඇවිල්ලා "හේ මිස්ටර්" කියලා එයාගේ ඇඟට කකුලෙන් ගහනවා. ඒත් එක්කම
එයා නැගිටලා ඒ බිල්ඩින් එකෙන් පිටත් වෙලා එනවා. එයාගේ ට්‍රක් එකට නගිනවා. එතකොට අපිට පෙන්නනවා අර පුපුරපු තැන ලොකු කළු දුමක් එතනින් පිට වෙනවා. අපිට පෙන්නනවා ඊට පස්සේ රොබින්ව. මම මෙයාට මෙතන ඉඳන් දිගටම රොබින් කියලා කතා කරන්න. රොබින් නිදියගෙන ඉඳද්දී එයාගේ අම්මා ඇවිල්ලා කතා කරනවා ඔයා පරක්කු කියලා. ඉතින් රොබින් ඉස්කෝලේ යන්නත් ලෑස්ති වෙලා දොරත් අරගෙන ඉස්සරහට එනවා. ඉතින් රොබින් එහෙමම අම්මට තාත්තක් දීලා ඉස්කෝලේ යන්න පිටත් වෙලා යනවා. මම යන්නේ කලින් දවසේ ෆ්‍රෑන්ක් දුන්න බයික් එකේ. ඔන්න ඊට පස්සේ අපිට ආට්ට පෙන්නනවා. ඉතින් එයාගේ අර අත පිච්චුණානේ. එතන ෆයිට් එකේදී ඒ අතට බෙහෙට් එකකුත් දාගෙන බැන්ඩේජ් එකකුත් ඔතාගෙන එයා ඇඳගෙන ඉඳපු ෂර්ට් එකත් ගලවලා මාරු කරලා වාහනේට තෙල් ටිකක් ගහන ගමන් තමයි ඉන්නේ. ඒත් එක්කම මෙයාට මැසේජ් එකක් එනවා කාගෙන් හරි. මට හිතෙන්නේ මෙයා මැසේජ් කරන්නේ රොබින් එක්ක වෙන්න ඕනේ. ඔන්න රොබින් දැන් ඉස්කෝලේ ඉන්නේ. ඉතින් සර් පාඩම කියලා දෙන අතරතුරේදී රොබින් එයාගේ ෆෝන් එක ඔබනවා. එතකොට එහා පැත්තේ ඉන්න ගෑනු ළමයා කියනවා රොබින් ඔක පැත්තකට දාලා මේක අහගන්න කියලා. ඒතොර මේ කතා කර ඉන්න සීන් එක සර් දකිනවා. සර් කියනවා ඔයාලා දෙන්න කතා කර ඉන්නේ මේ පාඩම ගැලවෙන්නේ නැති කියලා. පොතාසේ හංගගෙන තමයි එයාගේ ෆෝන් එක ඔබන්නේ. ඉතින් සර්ට මේක මාට්ටු වෙනවා. සර් රොබින් ගාවට ඇවිල්ලා කියන්නේ ඔයා තමයි මේ පන්තියේ අඩුම ලකුණු ගන්නෙ. අනිත් එක ඔච්චර අඩු ලකුණු ගන්න මේකේ දෙයක් නෑ. මේක තමයි ලේසිම විෂය. එහෙම කියලා තමයි රොබින්ට බයින්නේ. එතකොට මේ සර් අහනවා ඔයා මේ දේවල් ගණන් ගන්න නැත්තේ? ඔයාට ඉස්සරහට හොඳ ප්ලෑන් එකක් තියෙනවනේ. ඉතින් අපිට කියන්නකෝ ප්ලෑන් එක මොකක්ද කියලා. ඒත් එක්කම රොබින්ට එහා පැත්තේ ඉන්න ගෑනු ළමයා කියනවා සර්ට මෙයා රැපර් කෙනෙක් වෙන්න තමයි හිතාගෙන ඉන්නේ කියලා. එතකොටම සර් කියනවා එහෙනම් අපිටත් රැප් එකක් කියලා පෙන්නන්න මේක මට හොඳයි කියලා හිතුනොත් මේ අවුරුද්දේ ඔයාට වැඩිම ලකුණු හම්බෙයි කියලා. එතකොටම අර එහා පැත්තේ ගෑනු කෙනා බීට් බොක්ස් එක ගහන්න පටන් ගන්නවා. රොබින්ට රැප් එකක් කියන්න පුළුවන් වෙන විදිහට. ඔන්න එතකොටම රොබින් රැප් එක කියන්න පටන් ගන්නවා. ඉතින් රොබින් රැප් එක කිය ඇවිදගෙන යනවා සර් ගාවට. ඉතින් සර් ගාවට ගිහිල්ලා රැප් එක කියලා නවත්තනවා. ඊට පස්සේ කියනවා ඊළඟ දවසේ මාව විහිළුවට ගන්න කලින් මට එක කියනවා. එතකොට මට ඔහෙගේ පන්තියෙන් යන්න පුළුවන් බැල්ලියේ. එහෙම කියලා කෙලින්ම මූණට කියනවා. ඔන්න එතකොටම ළමයි හූ කියලා එයා ළඟ තිබිච්ච පේපර්ස් ඔක්කොම උඩ දානවා. ඔන්න එතකොටම එයා දැකලා තියෙන්නේ සිහිනයක්. එයා හිතපු දෙයක් තමයි අපිට මෙච්චරලා පෙන්නලා තියෙන්නේ. ඒත් රොබින් තාම එතන වාල්ලා ඉන්නවා කිසිම දෙයක් කතා කරන්නේ නැතුව. ඉතින් අර සර් රොබින්ගේ ෆෝන් එක ගිල්ලනවා. පොතයි ෆෝන් එකයි කෙලින්ම බෑග් එකකට දාගෙන ඒ ක්ලාස් එකෙන් පිටත් වෙලා එළියට එනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා පොලිස් කාර් එකක්. ඒ කියන්නේ රේඩියෝ එකෙන් පොලිස් මුලස්ථානේ ඉඳන් මැසේජ් එකක් යනවා මේගොල්ලොන්ට ඉතිරි කිරීම මේ බැංකුව අසල ආයුධ සන්නද්ධ කොල්ල කෑමක් වාර්තා වෙනවා කියලා. සියලුම නිලධාරීන් ප්‍රතිචාර දක්වන්න. ඉතින් එතකොටම ෆ්‍රෑන්ක්ටයි එයාගේ පාර්ට්නර්ටයි ඒ බිල්ඩින් ගාවට එන්න පුළුවන් වෙනවා. ෆ්‍රෑන්ක් කාර් එකෙන් බැලලා ඉස්සරහට ඇවිදන් ඉඳි එතන ඉන්නවා මං හිතන්නේ සිකියුරිටි ගාඩ් කෙනෙක්. එයාගේ ඔළුවට ගහලා තියෙනවා. එයාගෙන් ඇවිල්ලා අහනවා සර් මොනවද ඔයා දැක්කේ කියලා. ඉතින් මේ සිකියුරිටි ගාඩ් කියනවා මං එයාව දැක්කේ නෑ. ඌ කොහෙන් ආවද කියලා මං දන්නේ නෑ කියලා. ඉතින් මේ ඉන්නේ ෆ්‍රෑන්ක්ගේ පාර්ට්නර්. මෙයාගේ නම තමයි ලැන්ඩ්‍රි. ඉතින් ඒ වෙද්දිත් ෆ්‍රෑන්ක්ගේ කැප්ටන් මෙතනට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් ෆ්‍රෑන්ක් ගිහලා අහනවා මොකද ප්‍රශ්නේ කියලා. ඉතින් ඒ කැප්ටන් මෙතනට ඇවිල්ලා කියනවා අපිට පසුබහින්න නියෝග ලැබිලා තමයි තියෙන්නේ. ඉතින් ෆ්‍රෑන්ක් ඊට පස්සේ ඉස්සරහට යනවා. ගිහිල්ලා එතන ඉන්න පොලිසිය කෙනෙක්ට එහාට යවලා එයා මේ කායක ගාව ගන්න එක තියාගෙන බලන් ඉන්නවා. ඔන්න ඊට පස්සේ ෆ්‍රෑන්ක් අර පුරුසෙට් එකේ ඉන්න බිල්ඩින් එක ගාවට යනවා. ගිහිල්ලා එයාත් පොලිසිය වුණාට මේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ගන්නවා වගේ තමයි අපිට පේන්නේ. ඉතින් ඒ කැප්සියුල් එක එයා ලෝඩ් කරලා කට ඇතුලේ දා ගන්නවා. ඉතින් ඔන්න අපිට ෆ්‍රෑන්ක්ගේ ක්ලෝස් අප් ෂොට් එකකට ඩැම් එක හරවනවා. ඉතින් අපිට පෙන්නනවා මෙයාගේ හැම නිකන් ටිකක් හයි වෙනවා වගේ තමයි පේන්නේ. මෙයා දොරත් අරගෙන ගන්න එකත් අරගෙන ඉස්සරහට යනවා දැන්. ඉතින් මෙයා මෙහෙම දිගටම ආවට පස්සේ දකිනවා මේ ඇතුළ නිකන් පිස්සන් කොටු වගේ හැම දෙයක්ම විනාශ කරලා. ඉතින් ෆ්‍රෑන්ක් එක තැනක් පහු කරගෙන එනවා. ඉතින් අපිට පෙන්නනවා ලං කරලා අර මංකොල්ල කහපු කෙනා වෝල්ලාට් එකේ විදියට එයාගේ ඇඟේ හැමේ පාට වෙනස් වෙලා. ඉතින් මෙයා හැමම එතන තියෙන බෑග් දෙකකුත් අරගෙන ෆ්‍රෑන්ක්ගේ පිටිපස්සෙන් එනවා. ඉතින් ෆ්‍රෑන්ක් එනවා මෙතන ඉන්න ස්ටාෆ් එක බලන්න. ඒ විදිහට ස්ටාෆ් එකේ අත් බැඳලා කටවල් වලට ඩක්ට් ටේප් ගහලා තමයි තියෙන්නේ. ෆ්‍රෑන්ක් ඇවිල්ලා ඩක්ට් ටේප් එකක් ගලවලා එතන ඉන්න එක්කෙනකින් අහනවා කොහෙද එයා කියලා. ඒත් එක්කම මේ ස්ටාෆ් එකේ එක්කෙනෙක් කියනවා ඔන්න ඔයාගේ පිටිපස්ස කියලා. එහෙමම අර මංකොල්ලකාරයා ඇවිල්ලා ෆ්‍රෑන්ක් එකක් ගහනවා. ඉතින් ෆ්‍රෑන්ක් එහෙමම ගන්න එකත් අරගෙන එළියට දුවගෙන එනවා. ඒ වෙද්දිත් අර මංකොල්ලකාරයා දුවනවා. ඉතින් දුවද්දිත් අපිට පෙන්නනවා එයාගේ ඇඟේ එතන තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකට අනුව එයාගේ ඇඟේ පාට වෙනස් වෙනවා. දැන් ෆ්‍රෑන්කුත් මෙයාගේ පිටිපස්සෙන් එළවගෙන එන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ මංකොල්ලකාරයා එතනින් එන පුට් සයිකලෙන් එන කෙනෙක්ව වටලා ඒ බයිසිකලයත් අරන් ඒක නැගලා පදින්න ගන්නවා. එතකොටම අර මංකොල්ලකාරයා ගිහිල්ලා එතන යන ට්‍රෑම් කාර් එකට නගිනවා. ඒක නැගලා ෂේප් එකේ ගිහලා ෂීට් එකක වාඩි වෙනවා. එතකොටම එයාගෙන ආපු බෑග් එකක් ඇරලා බලද්දිම ඒක ඇතුලෙන් අමුතු ස්මෝක් බෝම්බයක් වගේ එකක් පිපිරෙනවා. එතකොටම තව වැඩිපුර පේන්න පටන් ගන්නවා. ඉතින් ෆ්‍රෑන්ක් දකිනවා මේක මේ ට්‍රෑම් කාර් එක පැත්තෙන් දුමක් එනවා කියලා. ඉතින් ෆ්‍රෑන්ක් උත් එතන තියෙන බයිසිකලේ කෙලින් කරගෙන ට්‍රෑම් කාර් එකේ යන පැත්තට පැදගෙන යනවා. ඉතින් ඒ මංකොල්ලකාරයා ඒ ට්‍රෑම් කාර් එකෙන් බැනලා එතනින් දුවන්න පටන් ගන්නවා. ඔන්න එකපාරට ඒ මංකොල්ලකාරයා ඇතුල් වෙනවා හොටෙල් එකකට. ඉතින් ෆ්‍රෑන්ක් උත් ඇතුල් වෙනවා හොටෙල් එකට.
එහෙමම ෆ්‍රෑන්ක්ට පුළුවන් වෙනවා මංකොල්ලකාරයවත් අල්ලු කරගෙන එතන තියෙන ජන්නලෙක් එළියට පයින්න. ඉතින් ෆ්‍රෑන්ක්ගේ අතින් ඔක්කොම විසික් කරනවා. එතකොටම මංකොල්ලකාරයා තුවක්කුව අරගෙන ෆ්‍රෑන්ක්ගේ ඔළුවට ටාගට් කරලා වෙඩිල්ලක් තියනවා. ඉතින් මේ වෙද්දිත් ෆ්‍රෑන්ක්ගේ පාර්ට්නර් ලැන්ඩ්‍රි ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් ලැන්ඩ්‍රි කෑ ගහනවා ෆ්‍රෑන්ක් ඔන්න බලාගෙන කියලා. ඒත් එක්කම මේ බුලට් එක ගිහිල්ලා ෆ්‍රෑන්ක්ගේ ඔළුවේ වදිනවා. බුලට් එක ෆ්‍රෑන්ක්ගේ ඔළුවට ඇතුල් වෙන්නේ නැහැ. බුලට් එක එහෙම්ම චප්ප වෙලා බිම් වැටෙනවා. ෆ්‍රෑන්ක්ට එහෙමම සිහිය නැති වෙනවා. ඉතින් අපිට පෙන්නනවා ස්ටොප් වොච් එකේ එහෙම්ම තප්පරේ අඩු වෙගෙන එන හැටි. ඉතින් අර මංකොල්ලකාරයා පොලිසිය කට්ටියට වෙඩි තියනවා. ෆ්‍රෑන්ක් නැගිටලා අර වෙඩි තියෙන මංකොල්ලකාරයව උස්සලා පොළොවේ ගහනවා. ඉතින් ෆ්‍රෑන්ක්ට ඔළුවට අර වෙඩි තිබ්බ නිසා එයාගේ ඇහැටත් ලේ බහිනවා. ඔන්න මේ වෙද්දි ආට් ඉන්නේ හොටෙල් එක. ඔන්න දැන් ෆ්‍රෑන්ක් ඇවිල්ලා ඉන්නවා හොස්පිටල් එකකට. එයාගේ අර වැදිච්ච පාර නිසා එයාව ડોක්ටර් කෙනෙක් පරීක්ෂා කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙතනට එනවා ෆ්‍රෑන්ක්ගේ කැප්ටන්. කැප්ටන් කියනවා ડોක්ටර්වට පුළුවන් ද පොඩ්ඩක් එළියට යන්න. මෙයාටයි මටයි පොඩ්ඩක් කතා කරන්න කියලා. ඉතින් ડોක්ටර්ත් එළියට යනවා. කැප්ටන් ඇවිල්ලා ෆ්‍රෑන්ක්ගෙන් අහනවා ඔයා අද පෙත්තක් ගත්තද කියලා. ෆ්‍රෑන්ක් ඉතින් එකපාරම ඔව් කියලා කියනවා. එතකොටම කැප්ටන් කියනවා ආගේ තුවක්කුවයි බැජ් එකයි කරුණාකරලා ගලවලා මේ සුඩින් තියන්න කියලා. ඉතින් කැප්ටන් මේ දෙක අරගෙන යන්න හදද්දී ෆ්‍රෑන්ක් කියනවා මම ඒක ගත්තේ නැත්තම් මෙලහකට මම මැරිලා කියලා. කැප්ටන්ට මල පැලලා තමයි තියෙන්නේ. එයා බයිනවා ෆ්‍රෑන්ක්ට පොලිස් නීතියට අවනත වෙන එකයි මට වෙන්න ඕන කියලා. ඉතින් ෆ්‍රෑන්ක් කියනවා මේ මද්ද්‍රව්‍යයේ නීතිය කියලා එකක් නැහැ. ඒවා නිල වශයෙන් පවතින්නේ නැහැ. ඔයාට මම නරක මිනිහා කරන්න ඕන නම් කරන්න. ඒකට කමක් නැහැ. ඒත් අපිට මේකෙදි එකට වැඩ කරන්න පුළුවන්. නොනිල වශයෙන්. අන්න එතකොටම කැප්ටන් මෙතනින් වාඩි වෙනවා. කැප්ටන් එයාගේ කැප් එක ගලවලා ෆ්‍රෑන්ක්ට දෙනවා. ඔන්න එතකොටම කැප්ටන් ෆ්‍රෑන්ක්ට දෙනවා. ඉතින් කැප්ටන් පෙන්නනවා මේ ෆොටෝ එකක්. ඒ ෆොටෝ එකේ ඉන්න වෙන කවුරුත් නෙමෙයි ආට්. කැප්ටන් කියනවා මම හිතන්නේ මෙයා තමයි බලයේ මූලාශ්‍රය කියලා. මෙයාව නැති කරොත් අපිට මේ ටවුන් එක බේර ගන්න පුළුවන්. ආට් තාම බලාගෙන ඉන්නවා අර හොටෙල් එකට වෙලා. රොබින් එනකම්. ඔන්න දැන් රෑ වෙලා. ඔන්න එතකොටම රොබින් හෙල්මට් එකක් ගලවලා ආට් ඉන්න තැනට එනවා. කොහොම හරි රොබින් ආට්ට දකින්නේ නැහැ. රොබින් ගිහලා කෙලින්ම පිටිපස්සේ දොරට තට්ටු කරලා අහනවා නිවුට් ඔයා ඇතුලේ ඉන්නවද කියලා. නිවුට් නැති හින්දා රොබින් ආයි එද්දිම ආට් මෙතන නැහැ. එයා අතුරුදහන් වෙලා. ඉතින් රොබින් එතන පොඩ්ඩක් කියලා වාඩිලා ඉඳලා එළියට එනවා. එයාගේ බයික් එක ගාවට. ඒ එද්දි එයා දකිනවා එයාගේ ටයර් එකේ හුලං යවලා ඊයකින් ඇනලා අර ටයර් එක කපලා. රොබින්ටත් කරන්න දෙයක් නැති පාර එයා බයික් එක තල්ලු කරගෙන ඉස්සරහට යනවා. ඉතින් මේ වෙලාවේ ලොකු වැස්සකුත් වහිනවා. රොබින් එහෙම යද්දි ෆ්‍රෑන්ක් එකපාරට මෙතනට ඇවිල්ලා රොබින්ව අල්ලගෙන ආට්ගේ ට්‍රක් එකට දාගෙන එතනින් පැහැරගෙන අරන් යනවා. ඔන්න අපිට පෙන්වනවා ෆ්‍රෑන්ක්. එයා වොයිස් මෙසේජ් එකක් තියෙනවා රොබින්ට වෙනද එන තැනට ඇවිල්ලා මාව හම්බෙන්න කියලා. රොබින්ව එක්කගෙන යන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඉතින් එකතැනකට ඇවිල්ලා නවත්තනවා. ඉතින් ආට් ට්‍රක් එකෙන් බහැලා ගිහිල්ලා පිටිපස්සේ රොබින් ඉන්න ඒ කම්පාර්ට්මන්ට් එක අරිනවා. ඉතින් ඒක අරපු ගමන් රොබින් ඒක ඇතුලේ තියලා හොයාගෙන තියෙනවා ස්පැනර් එකක්. ඉතින් ඒ ස්පැනර් එකකින් ගහන්න හදද්දිම තලලා විසික් කරලා ආයි ඩිකිය වහනවා. ඉතින් ආට් අහනවා අපි ආයි මුලින්දම පටන් ගමු කියලා. එහෙම කියලා ඔයාගේ නම කියන්න කියලා කියනවා. ඉතින් රොබින් කියනවා එයාගේ නම. ඒත් එක්කම ආට්ට ඇහෙන්නේ නැහැ කියලා එයා ඩිකිය අරිනවා. ඉතින් ආට් කොහොම හරි හොයාගන්න හදන්නේ අර කැප්සියුල් කොහොමද මෙහෙට එන්නේ කියලා. ඒකට ප්‍රාණපේට තියන් ඉන්නේ රොබින්ව. ඉතින් එහෙමම ආට්ට පුළුවන් වෙලා තියෙනවා රොබින්ගේ කෑ ගහilla නවත්තලා එයාගේ ට්‍රක් එකකට දාගන්න. ඉතින් ආට් මෙතනදී තර්ජනය කරනවා රොබින්ට ඔයා මේ විස්තරය මට කිව්වේ නැත්තම් මං ඔයාවත් මරලා ඔයාගේ අම්මවත් මරනවා කියලා. ඔන්න අපිට පෙන්නනවා ඊට පස්සේ ගොඩක් සුකෝපභෝගී ගෙදරක්. මෙතන මේ මිනිස්සයා කියනවා ඔන්න එනවා අපේ ගණුම්කාරිය කියලා. ඊට පස්සේ එතනින් පල්ලෙහා බලද්දි පේනවා ජෙට් එකක් මෙතනට ඇවිල්ලා පාක් කරනවා කියලා. ඉතින් මේ ගෑනු කෙනා අහනවා ඔයාට එයා විශ්වාසද කියලා. මේ පිරිමි කෙනාගේ නම තමයි බිග්ගි. මේ ගෑනු කෙනාගේ නම තමයි ගාඩ්නර්. ඉතින් මෙයා අහනවා එතකොට සල්ලි බිග්ගි කියනවා ඔයාට ඒක ඉක්මනින් හම්බෙයි කියලා. ඔන්න ඉතින් අර ආපු ප්ලේන් එකකින් බහිනවා ගෑනු කෙනෙක්. එයාගේ නම තමයි පේට්‍රියක් කියලා කියන්නේ. ඉතින් බිගිත් ඇවිල්ලා මෙයාත් එක්ක කතා කර කර ඉන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා එක තැනකට පොලිස් කාර්යයක් එනවා කියලා. එතකොට මෙතන පෙන්නනවා අර කැප්සියුල් එක දාපු ටින් එකක් වතුරේ පාවෙගෙන ඉස්සරහට යනවා. ඉතින් මෙතනට ලයිට් එලියක් වදිනවා. ඇත්තට මේ ලයිට් එලිය අයිති ටෝච් එක ගහලා තියෙන්නේ ෆ්‍රෑන්ක්. එයා මේ ටින් එක අතට අරගෙන බලනවා. එතකොටම ෆ්‍රෑන්ක් යතේ තියෙන ෆෝන් එකට මෙසේජ් එකක් එනවා wake up කියලා. බලද්දි මෙසේජ් එක දාලා තියෙන්නේ රොබින්. ඉතින් රොබින් කරපු වැඩේ ආට් දකිනවා. ඉතින් ඊට පස්සේ රොබින් ෆ්‍රෑන්ක්ට කෝල් එකක් දෙනවා. එතකොට ෆ්‍රෑන්ක් කියනවා එක තැනකට එන්න කියලා. ඔන්න එතකොටම රොබින්ව ඒ ට්‍රක් එකකින් බස්සනවා. ඉතින් රොබින් යනවා එතන ළඟ තියෙන සුපර් මාකට් එකක් ඇතුළට. රොබින් පිටිපස්ස බල යනවා. ඉතින් මෙතනට එනවා මෙයාගේ පිටිපස්සෙන් ආටුත්. ඉතින් එහෙමම රොබින් යනවා මස් විකුණන්න තියෙන තැනකට. එතන ගිහිල්ලා එතන ඉන්න මේ සුපර් මාකට් එකේ ස්ටාෆ් කෙනෙක්ගෙන් අහනවා ඇලිගේටර් වයින් කියලා. එතකොට මේ ගෑනු කෙනා කියනවා එහෙම දේවල් නැහැ කියලා. එතකොට රොබින් කියනවා ඔයා කාගෙන් හරි අහලා බලන්න කියලා. එතකොටම රොබින් එක්කන් යනවා එක තැනකට. ඉතින් ඊට පස්සේ එතනින් ගියාට පස්සේ එක මිනිස්සෙක් එක්ක යනවා. ඔයාලට පෙන්නනවා ආට් දකිනවා රොබින් මෙතන නැහැ කියලා. ඉතින් එයා විගහටම රොබින් කොහෙද කියලා බලන්න
එනවා. ඉතින් මේ දෙන්න මෙම කතා කරගෙන ඉඳද්දි මේ මිනිස්සයාට කියනවා රොබින් නිව්ට් මැරුණා කියලා. ඉතින් මේ මිනිස්සයාට මැලපරපු පාර ඔෆිස් ටේබල් එකේ ඇරලා ඒක ඇතුලෙන් කැප්සියුල් එකක් බොනවා. බීලා රොබින්ට මෙතන ඉන්න කියලා එයා දොරත් අරගෙන එළියට එනවා. ඒ යද්දිම ආට් එනවා මෙතනට. ඉතින් ආට් අහනවා ඔයා බිගීද කියලා. ඉතින් මේ මිනිස්සයා කියනවා මම බිගී නෙමෙයි බිගී ඉන්නේ සේවකාංශ කියලා. ඒත් එක්කම ආට් කතුරකින් මෙයාගේ බෙල්ලට අයින්න හදනවා. රොබින් ආවන එක කාමරයකට. ඇත්තට මේ කාමරේ තිබිලා තියෙන්නේ කන්ටේනර් පෙට්ටියක් ඇතුලේ. ඉතින් ඒ කන්ටේනරේ එහෙම ඉස්සරහට යනවා. ආට් අර හැමෝටම වෙඩි තියනවා. ඉතින් කොහොම හරි මෙතන වෙඩි හෝමාරුව නිසා මේ කන්ටේනර් පෙට්ටියේ වටේටම වෙඩිත් ඇදිලා. ඉතින් එතන තියෙන සිදුරකින් රොබින් ආට්ට කතා කරනවා. ඔන්න එතකොටම ආට්ට වෙඩිපාරක් වදිනවද කොහෙද රොබින්ට ඇහෙනවා කන්ටේනර් පෙට්ටියට එළියෙන් වෙඩි සද්ද කිහිපයක්. ඉතින් මේ කන්ටේනර් පෙට්ටියේ තියෙන දොර එකපාරට කවුරු හරි එන්න තදින් ඕපන් කරන්න හදනවා. මේ ඉන්නේ ආට්. එයාට පුළුවන් වෙලා තියෙනවා අර හැමෝම මරලා ඉවරයක් කළා දාන්න. ඉතින් ආට් මෙතනට ආවට පස්සේ දකිනවා මේ ඉන්නේ රොබින් නෙනුවට එයාගේ දුව. එයාට මේක මායාවක් විදිහට තමයි පේන්නේ. ඒත් එක්කම ආට් දකිනවා මෙතන මොකක් හරි තව දොරක් තියෙනවා කියලා. එයා ඒ දොරේ තියෙන ලොක් එකට වෙඩි තියලා ඒක අරලා බලනවා. ඇත්තට මේ කැප්සියුල් එක රජයේ වැඩක්. එයාලට ඒක පරීක්ෂා කරන්න ඕන නිසා තමයි මිනිස්සු අතර මේක යවලා පරීක්ෂා කරන්න හදන්නේ. ඔන්න එතකොටම ඉතින් අර ආට් අර රොබින් කතා කරගෙන ඉඳි මිනිස්සයාට වෙඩි තිබ්බනේ. ඉතින් මේ මිනිස්සයා ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා මේ මිනිස්සයා නැගිටිනවා. මේ මිනිස්සයන් ඇඟ ඇතුලේ තිබිච්ච උණ්ඩ හැම දෙයක්ම දැන් එළියට එනවා. මොකද එයා ෆයිට් එකට එන්න කලින් අර කැප්සියුල් එක බිව්වනේ. ඉතින් රොබින් එහෙමම සුපර් මාකට් එක ඇතුළට දුවගෙන එනවා. ඉතින් අර මිනිස්සයා එතන තියෙන සෝස් පෑන් එකකුත් අරගෙන අර මිනිස්සයා රොබින් පස්සෙන් එනවා. මම මෙයාගේ නම කියන්නම්කෝ. මෙයාගේ නම තමයි ගුවෙලෝ. එයා රොබින්ට ගහන්න හදද්දිම පිටිපස්සෙන් ආට් ඇවිල්ලා එයාට ගහලා උස්සලා විසික් කරනවා වෙන පැත්තකට. ඉතින් මේ දෙන්න මෙතන ගහ ගන්න පටන් ගන්නවා. ඉතින් ආට්ට පුළුවන් වෙලා තියෙනවා ගුවෙලෝව මරන්න. ආට්ටත් අර වෙඩි වෙච්ච නිසා හොඳටම අමාරුයි. ඉතින් රොබින් මෙතනින් දුවන්න හදද්දිම ආට් කියනවා අනේ දුවන්න එපා මට උදව් කරන්න මම ළඟ සල්ලි තියෙනවා මම හොයාගන්න try කරන්නේ මගේ දුවව. කතාවේ මුල් හරියට අපිට පෙන්නුවා අර ආටුයි එයාගේ දුවයි ගමනක් යද්දී වාහනේ පෙරලිලා ආට්ගේ දුව කවද මිනිස්සු කට්ටියක් ඇවිල්ලා අරන් යන දර්ශනයක්. අන්න එතනින් පස්සේ තමයි මෙයා මේ හැමදේම පටන් ගන්න තියෙන්නේ. ඉතින් රොබින්ට පුළුවන් වෙලා තියෙනවා ආට්ටත් එක්කගෙන ඩිස්පෙන්සරි එකට එන්න. එතනදී ආට්ට වෙඩි වැදුනනේ. ඉතින් ඒ බුලට් එක අයින් කරලා ආට්ගේ තුවාලේ මැහුම් දාන ගමන් තමයි ඉන්නේ. මේ වෙද්දි ආට්ට සිහිය නැහැ. ඉතින් එකපාරටම ආට්ට සිහිය ඇවිල්ලා එතනින් නැගිටිනවා. ඉතින් එයා අහනවා ඔයාද මේක කරේ කියලා. ඉතින් රොබින් කියනවා මගේ අම්මා මෙතන තමයි වැඩ කරන්නේ. මට ඒ නිසා මේ දේවල් පුරුදුයි කියලා. ඔන්න එතකොට අපිට පේනවා ෆ්‍රෑන්ක් එක තැනකට එනවා. එයාගේ වාහනේ නවත්තලා ගෙදරක පිටිපස්සකින් යනවා. ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ රොබින් නැවතිලා ඉන්න තැනට. ඒ වෙද්දිත් රොබින්ලා ගේ ඇතුලෙන් කවුරු හරි පිරිමි දෙන්නෙක්ගේ කටහඬවල් ඇහෙනවා. ඉතින් ෆ්‍රෑන්ක් ඇවිල්ලා රොබින්ගේ ගෙදර ජනෙල්ලෙන් එවිලා බලද්දි මේ ඉන්නේ ගවර්න්මන්ට් එකේ අර කළු ඇඳගත්ත මිනිස්සු දෙන්නෙක්. ඔන්න ඊට පස්සේ ෆ්‍රෑන්ක් වෙන පැත්තකින් ගිහිල්ලා මෙතන ජනෙල්ලකින් ඒ ගෙදරට ඇතුල් වෙනවා. ඉතින් කොහොම හරි ෆ්‍රෑන්ක් ඇතුල් වෙලා තියෙන්නේ බාත්රූම් එකට. ෆ්‍රෑන්ක් එයා ඇඳගෙන තිබු හැම ඇඳුමක්ම ගලවලා දොර අරගෙන එනවා පැටියෝ බාත්රූම් එක තුල ෂැම්පූ ඉවරයි කියලා. ඔන්න එතකොටම මේ ගෙදර කෙනෙක් වගේ තමයි මෙයා රඟපාන්නේ. ඉතින් රොබින් ඇවිල්ලා මෙයාලත් එක්ක හොඳ වෑම් ප්‍රශ්නයක් පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් ඊට පස්සේ රොබින්ගේ අම්මට කියනවා ඔයා ළඟ තියෙන ෆෝන් එක දෙන්න කියලා. ඉතින් එයා ෆෝන් එක දෙනවා. ඉතින් මේ වෙලාවේ ෆ්‍රෑන්ක් මේ දෙන්නගේ මෝන් වල රෙකෝඩ් කර ලයිව් එකක් යනවා. ඉතින් රොබින්ගේ අම්මටත් මේ අලුතෙන් කඩාපාත් වුණ මේ ෆ්‍රෑන්ක්වත් ෂුවර් නැහැ. එයා කෙලින්ම කුස්සියට දුවගෙන ගිහිල්ලා ෆ්‍රෑන්ක්ට පිහියක් දික් කළා කියනවා ඔයා කවුද කියලා. ඉතින් ෆ්‍රෑන්ක් එයාගේ විස්තරය කියනවා. ඔන්න ඊට පස්සේ එතන තියෙන ඩක්ට් ටේප් එකක් ඉල්ලගෙන රොබින්ගේ අම්මගේ ෆෝන් එකේ උත් අරගෙන ෆ්‍රෑන්ක් අරගොල්ලෝ ආපු වාහනේ පිටිපස්සේ දුවලා ගිහිල්ලා අර ෆෝන් එක ඩක්ට් ටේප් එකේ ඔතලා අර වාහනේ ස්පෙයා වීල් එක ASCII හංගනවා. ඉතින් මෙතන ආටුයි රොබිනුයි කතා කර තමයි ඉන්නේ. දැන් ආට්ගේ අතට බෙහෙත් දාලාත් ඉවරයි. මෙයාලා මේ ඉන්නේ පශු වෛද්‍ය මධ්‍යස්ථානයක. ආට් අහනවා ඔයා මොකද්ද කරන්න හිතන් ඉන්නේ කියලා. ඉතින් රොබින් පුරුදු විදිහටම කියනවා මම රැප් ගායිකාවක් වෙන්න තමයි ඉන්නේ කියලා. ඉතින් ආට් මෙතනදී hina යනවා. ඔන්න අපිට පෙන්නනවා නිව්යෝක් සිටි එකේ ඩ්‍රෝන් ෂොට් එකක්. ඉතින් දැන් ෆ්‍රෑන්ක් අර බ්ලැක් සූට් ඇඳගත්ත මිනිස්සු පස්සේ යන ගමන් තමයි ඉන්නේ. එයාට හරියටම පාර හොයාගන්න පුළුවන් මොකද අර ෆෝන් එක එයාලගේ වාහනේ පිටිපස්සේ ඇලවුව නිසා. ඉතින් මෙයාලා මෙතනින් පිටත් වෙලා යනවා. රොබින් ආට්ගේ ට්‍රක් එක ඇතුළේ තිබිච්ච එක ෆොටෝ එකක් අරන් අහනවා මේ ට්‍රේසිද කියලා. රොබින් කියනවා ඔව් කියලා. ඉතින් ආට් මෙච්චර වැඩක් වෙන්න හේතුව තමයි මෙයා හමුදාවේ ස්පෙෂල් ෆෝස් එකේ කෙනෙක්. ඔන්න එතකොටම එදා වෙච්ච සිද්ධිය ආට්ට මැවිලා පේනවා. එයාලා පිටිපස්සේ වාහනයක් එන එක, ඒ හරියෙන් චොපර් එකක් එන එක, එයාලා පෙරලෙන එක, ආට්ගේ දුවව පැහැරගෙන යන එක මේ හැම දෙයක්ම එයාට පේනවා. ඒත් එක්කම රොබින් කතා කරනවා ආට් ඔයා හොඳින්ද කියලා. එතකොටම ආට් එයායි PVC-ට එනවා. ඔන්න පෙන්නනවා ෆ්‍රෑන්ක්ව. එයා දැන් ට්‍රැෆික් එකකට මැදි වෙලා තමයි ඉන්නේ. ඊට පස්සේ ආටුයි රොබිනුයි පෙන්නනවා. ඒ දෙන්න මෙහෙම කතා කර ඉඳද්දි එකපාරටම බයිසිකලයකින් එනවා මෙතනට කපල් එකක්. ඉතින් ඒ මිනිස්සයා
පැහැර යනවා. යද්දිම ආට් ගිහිල්ලා එයාගේ ඇඟේ හැප්පෙනවා. එයා ඇඟේ හැප්පිලා අහන්නේ මචං ඔයාලා ගින්දර තියනවද කියලා. ඉතින් ඒ මනුස්සයා නෑ කියලා එතනින් යනවා. ඉතින් කොහොම හරි ඇඟේ හැපිච්ච වෙලාවේ ආට්ට පුළුවන් වෙලා තියෙනවා ඒ බයික් එකේ යතුරු අර මනුස්සයාගෙන් ගන්න. ඉතින් ආට් එහෙමම ඒ යතුරු පෙන්නනවා රොබින්ට. පෙන්නලා කියනවා මේ තමයි පැහැර ගැනීමේ ගාස්තුව කියලා. ඉතින් ආට් යන්න හදනවා අර ආපු මනුස්සයා පස්සේ මොනවා හරි විස්තරයක් දැනගන්න. ඔන්න එතකොටම ආට් අර බිල්ඩින් එක ඇතුළට යනවා බොරුවට බීපු මනුස්සයෙක් වගේ රඟපාලා. ඉතින් එතන ඉන්න ගාඩ් කියනවා ඔයාගේ නම මේ ඉන්විටේෂන් එකේ නෑ කරුණාකරලා එළියට යන්න කියලා. ඉතින් ආට් දෙපාරක් හිතන්නේ නැතුව එතන ඉන්න ගාඩ්ට ගහලා බිම දානවා. ඇත්තට මේක ඇතුලේ තියෙන්නේ මීටින් එකක් වගේ. ඒ කියන්නේ අර කැප්සියුල් බෙදලා දෙන මිනිස්සුන්ගේ මීටින් එකක්. මේක ඇතුලේ ඉන්නවා බිගිත්. බිගී තමයි කතා පවත්වන්නේ මෙතන මේව ගන්න එන බයස්ලට. ඔන්න එතකොටම ආට් අර මරපු ගාඩ් කෙනෙක්ගේ ඇඳුමක් දාගෙන ලිෆ්ට් එකෙන් මෙයාලා ඉන්න හරියට එන ගමන් තමයි දැන් ඉන්නේ. ඉතින් බිගී එතන ඉන්න හැම කෙනෙක්ටම මේ කැප්සියුල් එක ගත්තාම වෙන දේවල් පැහැදිලි කරනවා දැන්. බූවල්ෙක් විදිහට පාට මාරු කරන එක, කැඩිච්ච අස්තියක් නැවත වර්ධනය කරගන්න එක, වතුරදී හුස්ම ගන්න පුළුවන් දේවල්, හැමේ ශක්තිමත් භාවය මේ හැම දෙයක්ම මේ බයස්ලට ආස හිතෙන විදිහට පැහැදිලි කරනවා. ඔන්න ඒ වෙද්දිත් ආට් මෙතනට ඇවිල්ලා. ඔන්න එතකොටම එතනින් එළියේ ඉන්න රොබින්ව පෙන්නනවා. ඉතින් රොබින් මෙතන ඉන්නව දැකලා ෆ්‍රෑන්ක් මෙතනට එනවා. ඉතින් ෆ්‍රෑන්ක් අහපු ගමන් අහන්නේ ආට්ගේ ෆොටෝ එකක් පෙන්නලා එයාව දන්නවද කියලා. ඉතින් රොබින් කියනවා පුරුදු විදිහටම මම දන්නේ නැහැ කියලා. ෆ්‍රෑන්ක් දැනගන්නවා රොබින් බොරුවක් තමයි කියන්නේ කියලා. ඉතින් ෆ්‍රෑන්ක් අහනවා රොබින්ගෙන් ඇයි ඔයා යාව ආරක්ෂා කරන්න කියලා. ඉතින් ෆ්‍රෑන්කුයි පොලිසි කැප්ටන්ලයි අනිත් පොලිස් නිලධාරිය හැමෝම හිතන්නේ ආට් තමයි මේ කැප්සියුල් මෙහෙට ගෙනල්ලා ඒවා ව්‍යාප්ත කරන්න කියලා. ඉතින් රොබින් ෆ්‍රෑන්ක්ට මේ දේවල් පැහැදිලි කරන්න හැදුවත් ෆ්‍රෑන්ක්ට මේ දේවල් සතපහකට විශ්වාස කරන්නේ නැහැ. එයා කියන්නෙම බලයේ මූලාශ්‍රය තමයි මේ කෙනා. ඉතින් ඊට පස්සේ පෙන්නනවා අර ගොඩනැගිල්ලේ ඇතුලේ දර්ශනයක්. ඒ වෙදිත් අර බිගී කියන කෙනා අර කුටිය ඇතුළට ගෑනු ළමෙක්ව දාලා එයාට දෙනවා අර කරලක් බොන්න කියලා. ඉතින් ඒ ගෑනු ළමයාත් ඒ කරල බොනවා. එයාගේ පව එක තමයි හිම වගේ දෙයක් පිට වෙනවා. බිව්වට පස්සේ එයාව නිකන් ෆ්‍රෝසන් කෙනෙක් වෙනවා. එයා අල්ලන වීදුරු හැම දෙයක්ම අයිස් වලින් වැහිලා යනවා. ඒක තමයි මෙයාගේ පව එක. ඉතින් මෙතන ඉන්න මේ බයස්ලට සජීවීව පෙන්වන්න ඕන හින්දා තමයි මේ කුටිය ඇතුළට මේ කෙනාව දාලා එක ටෙස්ට් කරලා පෙන්වන්නේ. ඉතින් ආට් කෙනෙක්වත් මරනවා. වේටර් කෙනෙක් වගේ වෙස් වලාගෙන බිගී ගාවට එනවා ෂැම්පෙන් එකකුත් අරගෙන. බිගීට දෙනවා ෂැම්පෙන් එක. එහෙමම කියනවා කෙලින්ම ගිහිල්ලා ලිෆ්ට් එකට නගින්න මං ඔයාගේ පිටපස්සෙන් එන්නම් කියලා. ඔන්න එතකොටම මෙතන ඉන්න ගෑනු කෙනෙක් කෑ ගහනවා. ඊට පස්සේ ආට් ළඟ තිබුණු පිස්ටල් එක අරගෙන බිගී ඔලුවට තියනවත් එක්කම මෙතන ඉන්න අනිත් බයස්ලා හැමෝම තුවක්කු ටික ගන්නවා. ඉතින් ආට් බිගී ඔලුවට ගන්න එක තියලා කියන්නේ මම මෙයාව මරන්න කලින් ඔය තුවක්කු ටික ඔක්කොම පහත දාලා යටත් වෙන්න කියලා. ඔන්න එතකොටම මෙතන වෙඩි හුවමාරුව පටන් ගන්නවා. ඉතින් මෙතන වෙඩි හුවමාරුව යන අතරේ අර කුටියේ ඉන්න ගෑනු ළමයාටත් ඒක ඇතුළේ තිබිච්ච අර හීට් එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඉතින් එයාටත් එහෙමම එයාගේ පව එක වැඩි වෙනවා හොගාලා. ඊට පස්සේ මෙතන ෆයිට් එක ඉවර වෙනවා. ඒත් එක්කම බිගී මෙතන හැංගිලා ඉන්නවා. ඉතින් බිගී හැරිලා දුවන්න හදද්දිම ආට් මෙයාට ගහනවා පාරක් බිම් වැටෙනවා. ඉතින් ආට් අහන්නේ කොහෙද මගේ දුව කියලා. ඉතින් බිගී කියනවා තුවක්කු දිහාට අත දික් කරලා මේවා පාවිච්චි කරන්න නැතුව ඔයා ප්‍රශ්න අහන්න කියලා. ඉතින් එහෙමම ආට්ට මලපැනපු පාර එයා ට්‍රිගර් එක අදිනවා. එහෙමම ඒ උණ්ඩේ ඇඟිලි දෙකකුත් කුඩු පට්ටම් වෙනවා. ඔන්න එතකොට මෙතනට එනවා ෆ්‍රෑන්ක්. එයා ඇවිල්ලා කියන්නේ ආට්ට කරුණා කරලා ගන්න එක විවදාලා යටත් වෙන්න කියලා. ඔන්න එතකොටම බිගී එයා ළඟ තිබිච්ච අර කරලක් අරන් ඒක බොනවා. එතකොට මේ බිගී ඩක් ලොකු රාක්ෂයෙක් වෙනවා. ඉතින් මෙයා ආටුයි ෆ්‍රෑන්කුයි පස්සේ එලවන්න පටන් ගන්නවා. ඔන්න එතකොටම රොබිනුත් මෙතනට එනවා. ආට් අහනවා ඔයා මොන මගුලක්ද මෙතන කරන්න කියලා. ඉතින් ආට් එයා දුවන පාරේ තියෙන ගෑස් ටින්ට් එකටත් ගහගෙන තමයි යන්නේ. අර රාක්ෂයා මෙයාලගේ පස්සෙන් එනවා. ඉතින් එහෙමම මෙයාලා පඩිපෙලක් උඩ නගිනවත් එක්කම ආට් එතන තියෙන ගෑස් කෑන් එකකට වෙඩි තියනවා. ඉතින් එහෙමම එතන ලොකු ගිනි ජාලාවක් ඇතිරලා පිපිරිලා යනවා. ඉතින් ඊට පස්සේ මේ තුන් දෙනා ඉතින් ඒ පිපිරීමත් එක්කම ආටුයි රොබිනුයි ෆ්‍රෑන්කුයි එළියට සික් වෙනවා. ඊට පස්සේ ෆ්‍රෑන්ක් ආට්ට හෑන්ඩ් කප් එක දාලා පොලිස් කාර්යකට නග ගන්නවා. ඉතින් රොබින් කෑ ගහනවා ෆ්‍රෑන්ක් ආට් එහෙම කරන්න එපා. එහෙම කරොත් එයාගේ දුවව කවදාවත් එයාට හොයාගන්න බැරි වෙනවා කියලා. ඉතින් මේක දේවල් අහන්නේ නැතුව ෆ්‍රෑන්ක් ආට්ටත් අරගෙන එතනින් පිටත් වෙලා යනවා. රොබින්ට මරු chance එක. බයික් එකේ යතුරු දැන් රොබින් ගාව තමයි තියෙන්නේ. ඉතින් එයා මෙතනින් පිටත් වෙන්න හදද්දිම දකිනවා මර පවර් කැප්සියුල් එකේ ඒ වයිති ෆැක්ටරියේ එයාත් ඇවිල්ලා ඉන්නවා මේ පිපිරීම වෙච්ච තැනට. දැන් රොබින් කෙලින්ම ඒ වාහනේ පස්සේ තමයි යන්නේ. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා ආට්වයි ෆ්‍රෑන්ක්වයි. ඉතින් ආට් කියනවා ඔයා ලොකු වැරද්දක් තමයි මෙතන කරගන්නේ. මම මගේ දුවව බේරගන්න තමයි හදන්නේ කියලා. ඉතින් මම කියනවා තව ටිකකින් ඔයාට වගේ කැප්ටන්ගෙන් කෝල් එකක් එයි පොලිස් ස්ටේෂන් එකට නැතුව වෙන තැනකට ආට්ව එක්කගෙන එන්න කියලා. නිකන් කල්පනා කරලා බලන්න ඔයා දැක්ක දේවල්. මේ හැමදේම රජයේ ඔයාට තේරෙනවද ඔයාගේ කැප්ටන්ට තව කාගෙන් හරි උඩින් නියෝග එනවා. එයා ඒ නියෝග වලට අනුව තමයි වැඩ කරන්නේ. ඔයාට ඔය පේනවද ඔය ඉස්සරහා තියෙන ට්‍රක් එක? ඒක ඇත්තටම නිවුස් පේපර්ස් බෙදෙන ට්‍රක් එකක් නෙමෙයි. එයාලා ඇවිල්ලා
තව ටිකකින් ඔයාව මරලා මාව අරන් යන්න තමයි යාළුවෝ එන්නේ. ඉතින් ආට් කිව්වා වගේම මෙයාලගේ පොලිස් කාර් එක වටේටම තුවක්කුත් අරගත්ත සෙට් එකක් බහිනවා. බැහැලා එනවා. ඉතින් මෙයාලා එද්දිත් පරක්කු වැඩි. මොකද මේ වෙද්දිත් ෆ්‍රැන්ක් මේ කාර් එකේ දොරත් ඇරලා දාලා ඉතින් පිටත් වෙලා ගිහිල්ලා. ඉතින් මේ වාහන ටික එන්නේ හාබර් එකට. ඉතින් මේ හාබර් එකට එන වාහන ටික දිහා බලාගෙන රොබිනුත් මෙතනට ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් එහෙමම රොබින් හැංගිලා ඉඳද්දිම ෆ්‍රැන්ක් ඇවිල්ලා මෙයාට පිටිපස්සෙන් කතා කරනවා. මෙතනදී රොබින් හොඳටම බය වෙනවා. ඉතින් රොබින් අහනවා ඔයා එයාලට ආට්ව අල්ලගන්න දුන්නද කියලා. ඉතින් ෆ්‍රැන්ක් කියනවා නෑ ඒක මගේ අදහසක් නෙමෙයි ඒක ආට්ගේ අදහසක් කියලා. ඒතකොට ඊට පස්සේ ෆ්‍රැන්ක් යාළඟ තියෙන ඉයර්පීස් එක කනට ගහගෙන මයික් එක දෙනවා රොබින්ට. ඉතින් ෆ්‍රැන්ක් මෙතන පිටත් වෙලා යද්දි කියනවා ඔයා දකින්න හැම දෙයක්ම මට වාර්තා කරන්න කියලා. එහෙමම ෆ්‍රැන්ක් ඉස්සරහට ගිහිල්ලා එතන ඉන්න ගාඩ් කෙනෙක් එක්ක කතා කරන්න පටන් ගන්නවා. මේ යද්දි අර පෙත්තක් බීලා තමයි යන්නේ. ඉතින් යා සිකියුරිටි එක කතා කර ඉඳලා සිකියුරිටි යනවා මෙයාට මෙහෙම ඉන්න කියලා ඇතුළට. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා ආට් එනවා ගාඩ්ලා දෙන්නෙකුත් එක්ක එක තැනකට. මෙතනට ආවට පස්සේ පඩිපෙළ බහැලා එනවා ගාඩ්නර් කියන මේ හැමදේම මෙහෙවන ගෑනු කෙනා. ඉතින් ආට් අහනවා මම ආවේ ට්‍රේසිව බලන්න. එයා කොහෙද කියලා. ඉතින් මේ ගාඩ්නර් ආට්ටත් එක්කගෙන වෙන පැත්තකට යනවා. ඔන්න එතකොටම අර ගාඩ් ආයි එනවා ෆ්‍රැන්ක් ළඟට මචං මට වට දෙයක් කියන්න තියෙනවා කියලා. එහෙමම ඒ ගාඩ් ගන් එක අරගෙන ෆ්‍රැන්ක්ට වෙඩි තියලා එයා බිම දානවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා ආටෝයි අර ගෑනු කෙනා ගාඩ්නයි කතා කර ඉස්සරහට යනවා මේ දේවල් වල ආරම්භය කොහොමද පටන් ගත්තේ මේ කැප්සියුල් එක හදපු හැටි මේ හැම දෙයක් ගැනම විස්තර කියකි ඉස්සරහට යනවා. ඒත් එක්කම අයි ෆ්‍රැන්ක්ගේ දර්ශනය. ෆ්‍රැන්ක්ට වෙඩි තියලා බිම දැම්මනේ. ඉතින් එයාට කොහොම හරි අර කැප්සියුල් එක බීපු නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එයා එකපාරටම ඇස් ඇරිලා නැගිටිනවා. එහෙමම ඒ අර ගාඩ්ටත් ගහලා එයාගේ ජැකට් එකත් ඇඳගෙන මෙතන ඉන්න කට්ටියව එක එක්කෙනා දඩයන් කරගෙන ඉස්සරහට යනවා. ඊට පස්සේ රොබින් ඒ ඉන්න තැනින් දුවගෙන ඇවිල්ලා අර ආපු වාහනයක ඇතුළට නැගලා හැංගෙනවා. ඉතින් ඒ ගෙනාවු හැම බඩු භාණ්ඩයක්ම වාහනයක්ම මෙයාලා මේ නැවටයි පටවනවා. ඉතින් රොබින් හැංගුනෙත් මේ වෑන් එකක ඇතුළේ මේ වාහනේ කෙලින්ම ගෙනල්ලා බාන්නේ අර පෙරිමීටර් වැටෙන් එහා. ඉතින් රොබින්ට කෙලින්ම මේ වරායේ මේ ෂිප් එක ගාවටම එන්න පුළුවන්කම හම්බ වෙනවා. ඉතින් ආට්ට දැන් ආයි ගෙනියන ගමන් තමයි ඉන්නේ. මේ වෙද්දි අන්න රොබින් ඇතුළට එනවා. ඒ එන්නේ මේන් කන්ට්‍රෝල් රූම් එකට. ඉතින් මෙතන වෙලාවටම ඉන්නවා ෆ්‍රැන්කුත්. ඉතින් මේ දෙන්න ආයි සෙට් වෙනවා. ඒත් එක්කම ආට්ව අරගෙන තව ගාඩ්ලා දෙන්නෙක් එනවා. ඉතින් ඒ ගාඩ් කියනවා 26 වෙනි දොර අරින්න කියලා. එතකොටම ෆ්‍රැන්ක් 26 වෙනි දොර අරිනවා. ඉතින් මේ ගාඩ්ලත් එතනින් ඇතුළට එනවා. ඉතින් ඊට පස්සේ ආට්ව එක තැනකට තියලා දැන් ගැට ගහනවා. එයාගේ වටේටම ආරක්ෂාවට ගාඩ්ලා 3 දෙනෙක් විතර ඉන්නවා. ඉතින් ඊට පස්සේ අපිට මෙතන පෙන්නනවා රොබින්ව කන්ට්‍රෝල් රූම් එකේ තියලා ෆ්‍රැන්ක් ෂොට් ගන් එකකුත් අරගෙන බුලට් උද්දාගෙන එතනින් පිටත් වෙලා යනවා. ෆ්‍රැන්ක් පව් කරන් යන හැම දොරක්ම රොබින් තමයි අරලා දෙන්නේ. ඉතින් මේ වෙද්දිත් මෙතන ඉමර්ජන්සි ලයිට් එකම එලාම් වදින ගමන් තමයි තියෙන්නේ. මේ වෙද්දිත් එක ගාඩ් කෙනෙක් මේන් කන්ට්‍රෝල් රූම් එක ගාවට ඇවිල්ලා තමයි ඉන්නේ. ඒ ගාඩ් කියනවා මේ දොර අරින්න කියලා. ඉතින් මේ අරින්නේ නැති පාර එකපාරටම ඒ අර කැප්සියුල් එකක් බීලා මේ දොරට අයියෙන් ගහනවා. එතකොට මේ දොර ගලවලම යනවා. ගාඩ් කෙලින්ම එන්නේ කන්ට්‍රෝල් රූම් එකට. ඉතින් මේ හැම දෙයක් ගැනම රොබින් බලාගෙන තමයි ඉන්නේ. ඒත් එක්කම ෆ්‍රැන්ක් ගන් එක දික් කරගෙන යද්දිම එක ගාඩ් කෙනෙක් මේක දකිනවා. ඉතින් ඒ ගාඩ් අර පවර් කැප්සියුල් එකකුත් බීලා ෆ්‍රැන්ක්ගේ පිටිපස්සේ සද්ද නැතුවම ඉන්නවා. ඉතින් මේ වෙද්දි එයාලා කතා කර ඉඳපු අර මයික් එකයි ඉයර්පීස් එකයි දුරකට කනෙක්ට් වෙන නිසා කැඩි තමයි කනෙක්ට් වෙන්නේ. එහෙමම රොබින් කොච්චර කතා කරත් ෆ්‍රැන්ක්ට ඇහෙන්නේ නැති නිසා රොබින් මයික් එක ඇක්ටිව් කරලා එතන තියෙන ස්පීකර් එකකින් ෆ්‍රැන්ක්ට කතා කරලා කියනවා ඔන්න ඔයාගේ පිටිපස්සෙන් කවුරු හරි ඉන්නවා කියලා. ඒත් එක්කම මෙතන ෆයිට් කරන්න පටන් ගන්නවා. ඉතින් රොබින් මයිකෙන් කතා කරන නිසා මේ රැවේ ඉන්න හැම කෙනෙක්ටම මේ දේවල් ඇහෙනවා. ඉතින් අර ගාඩ් කැප්සියුල් එක බීපු නිසා එයාගේ ඇඟේ ඇටකටුව හැම දෙයක්ම රබර් වගේ හැඩගැහෙනවා. අන්න මේ වෙද්දිත් අර ගාඩ් රොබින් ඉන්න කන්ට්‍රෝල් රූම් එක ගාවට ඇවිල්ලා තමයි ඉන්නේ. මෙයා මේ දොරට තඩි බානවා. ඒ දොර අඩියක් විතර ඝනකමයි. ඉතින් ෆ්‍රැන්ක් රොබින්ට කතා කරලා කියනවා ඉක්මනටම මම කියන මේ දොර මම කිව්වට පස්සේ වහන්න කියලා. එහෙමම ෆ්‍රැන්ක් අර ගාඩ්ට ගහලා අතින් ඇදන් යනවා. ඒ ආවට පස්සේ ෆ්‍රැන්ක් රොබින්ට කියනවා දැම්ම මේ දොර වහන්න කියලා. එහෙම මේ දොර ඔටෝ ලොක් කරනවා. දොරට අහු වෙනවා අර ගාඩ්ගේ අත. ඒ වෙද්දිත් ඔන්න අර ගාඩ් රොබින් ඉන්න කන්ට්‍රෝල් රූම් එකට එනවා දොරත් කඩාගෙනම. ඒ වෙද්දිත් මේ ගාඩ් පරක්කු වැඩි. මොකද රොබින් මේ තියෙන හැම ඩිස්ප්ලේ එකකටම පොරවකින් ගහලා ඒ දේවල් විනාශ කරලා තමයි මෙතනින් ගිහිල්ලා තියෙන්නේ. ඔන්න ෆ්‍රැන්කුත් ආයෙත් කැප්සියුල් එකක් බොනවා. දැන් අන්න රොබින් හැංගි ඉස්සරහට යනවා. මොකද දැන් අර ගෑනු කෙනා මෙතන ඉන්න ගාඩ්ලා හැමෝටම කියලා තමයි තියෙන්නේ අර ගෑනු ළමයව හොයාගන්න කියලා. ආට් ගාව ඉඳපු අනිත් සෝල්ජර්ස්ලා හැම කෙනෙක්ම එක්කෙනෙක් විතරක් ඉතුරු කරලා අනිත් හැම කෙනෙක්ම මේ ගෑනු ළමයා පස්සේ යනවා. ආට් එතන ඉන්න අනිත් ගාඩ්ට එක කතන්දර කී තමයි ඉන්නේ. එයාව තරහ ගස්සන්න. ඉතින් ආට් කියනවා
මට ඉන්න සතාව අනුමාන කරන්න කියලා. ඔන්න එතකොටම තියා කට ඇතුලේ හිර කරන් ඉඳපු අර පවර් කැප්සියුල් එක මේ ගාඩ්ට පෙන්නනවා. ඔන්න ඊට පස්සේ රොබින් එයා හැංගිලා ඉන්න තැනට තව ගාඩ් කෙනෙකුත් එනවා. ආයි මෙහෙ ආට් ඉන්න තැන. ආට් කොහොම හරි කතා කරලා අර අනිත් ගාඩ් ලව්වා එයාගේ ඇතේ තියෙන මාංචු කූට්ටම ගලව ගන්නවා. එයා ළඟට එනවා මේන් කන්ට්‍රෝල් රූම් එකට ගාව ගියපු අර ගාඩ්. එයාගේ නම තමයි වෝලස්. එයා ඇවිල්ලා අර ගාඩ්ට කියනවා මොන මගුලද ඔය කරන්න කියලා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා රොබින්ව. එයා හැංගිලා ඉඳලා අර එයාගේ පස්සෙන් ආපු ගාඩ්ට මෙතනදී ලයිට් එකකින් හොඳ පාරක් ගහනවා. ඔන්න එතකොටම එකපාරටම වෝලස් එක්ක ගහගෙන පටන් ගද්දිම ෆ්‍රෑන්ක් එනවා ෂොට් ගන් එකකුත් තරම් පිටිපස්සට. ඉතින් එයා අනිත් පැත්ත ඇරිලා ෆ්‍රෑන්ක්ට හොඳ පාරක් ගහනවා. ෆ්‍රෑන්ක් එහෙම විසික් කරලා ගිහිල්ලා පිටිපස්සේ තියෙන දැලේ හැප්පෙනවා. ෆ්‍රෑන්ක්ට ලොකු අවුලක් වෙන්නේ නැහැ අර කැප්සියුල් එක ගියා බීපු නිසා. එහෙමම ෆ්‍රෑන්ක් විසික් කරනවා ආට්ට එයාගේ ෂොට් ගන් එක. ආට් එහෙමම වෝලස්ට ෂොට් ගන් එකකින් පාරක් තියනවා. ඉතින් වෝලස් එතනම ඉවරයි. ඉතින් මෙහි රොබින් කොහොම හරි අර එයා ගහලා බිම දාපු ගාඩ්ගෙන් කී කාඩ් එකකුත් අරගෙන එක තැනකට එනවා. මෙයා ඇවිල්ලා බලනකොට මෙතන ඉන්නවා ඇත්තටම ආට්ගේ දුව. ඊට පස්සේ රොබින් මේ ට්‍රේසි ගාවට ඇවිල්ලා කියනවා ට්‍රේසි ඔයා මාත් එක්ක යන්න එන්න මොකද ඔයාගේ තාත්තත් මං එක්ක ආවා කියලා. ඉතින් ට්‍රේසිටත් හිතා ගන්න බෑ තාත්තා එයා හොයාගෙන ආවා කියලා. ඔන්න ඒ වෙද්දිත් ගාඩ්නයි එයාගේ ටීම් එකේ කට්ටියයි මෙතනට එන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙයාලා ඉන්න නැව මේ වෙද්දිත් ගමන් ආරම්භ කරලා තමයි තියෙන්නේ තව කොහෙට හරි යන්න. ගාඩ්නයි එයාගේ ටීම් එකේ කට්ටියයි ඇවිල්ලා බලද්දි රොබිනුයි ට්‍රේසි මෙතන නැහැ. මෙයාලා ඒ වෙද්දිත් හැංගිලා ඉන්නේ මේ කාමරේම තමයි. එයාලා පහු එතනින් හැරිලා යනවා. එතකොටම ආටුයි ෆ්‍රෑන්කුයි නැවේ ඉස්සර හරියට දුවගෙන එනවා. ඔන්න එතකොටම ට්‍රේසි රොබිනුයි නැවේ ඉස්සරහට දුවගෙන එනවා. ඉතින් ආට්ට හිතා ගන්න බෑ ට්‍රේසි ආවද කියලා. ඉතින් මේ දෙන්න එකට වැළඳ ගන්නවා. මේ වෙද්දිත් මෙයාලගේ පිටිපස්සෙන් ගාඩ්ලා එනවා. ඉතින් මෙතන තියෙන කන්ටේනර් බොක්ස් එකක් උඩට නැගලා අර කැප්සියුල් එකක් බොනවා. බීපු ගමන් එයාගේ ඇඟෙන් අමුතු කටු වර්ගයක් එළියට එනවා. ආට් රොබින් ෆ්‍රෑන්ක් ට්‍රේසි මේ කට්ටිය දුවගෙන එනවා ඉස්සරහට. එතකොටම ආට්ට සද්දයක් ඇහිලා අනිත් කටියට කියනවා නවතින්න කියලා. එහෙමම අර උඩ ඉඳපු ගාඩ් මෙතනට පයින්නවා. ඔන්න ඊට පස්සේ මෙයාලා අතරේ ලොකු සටනක් යනවා. මේ වෙද්දි මෙයාලගේ ටීම් එක බෙදිලා ගිහිල්ලා තමයි තියෙන්නේ. මෙතන ආට් අර ආපු ගාඩ් එක ගහ ගන්නවා. ෆ්‍රෑන්කුයි ට්‍රේසි ඒ දෙන්න එකට තමයි ඉන්නේ. ඉතින් මෙයාලගේ පිටසෙන් ආපු රොබින් මොකක් හරි කරන්න වෙන පැත්තකට ගියා. ෆ්‍රෑන්ක් අහනවා කෝ රොබින් කියලා. ඊට පස්සේ රොබින් දුවලා ගිහිල්ලා දොඹකරේ එක තියෙන ලොකු යකඩ බෝලයක් ආටුයි අර ගාඩුයි ෆයිට් කර ඉන්න තැනට එවනවා. ඒත් එක්කම ඒ ගාඩ් මේ යකඩ බෝලේ වැදිලා විසික් කරනවා. ටික වෙලාවකට පස්සේ තප්පර ගණනට පස්සේ ගාඩ් ආයෙ නැගිටිනවා. ඉතින් එහෙමම ආට් ඇවිල්ලා ඒ ගාඩ්ගේ අතෙන් එළියට ඇවිල්ලා තිබිච්ච ඒ යකඩ උලේ එයාව මැනලා ඒ ගාඩ්ව මරලා දානවා. ඉතින් එහෙමම ආට් කියනවා ජීවිත ආරක්ෂක බෝට්ටු තියෙන තැනදී මම හම්බෙන්න කියලා. ඉතින් මේ දෙන්න එහෙමම ඒ පැත්තට දුවන්න පටන් ගන්නවා. ඉතින් කොහොම හරි ආට් එනවා ට්‍රේසි ෆ්‍රෑන්කුයි ඉන්න තැනට. ඉතින් ආට් ආපු ගමන් අහන්නේ කොහෙද රොබින් කියලා. ඔන්න එතකොට තමයි අපිට පෙන්වන්නේ රොබින් දුවගෙන එද්දී අර ගාඩ්ලා මෙයාව අල්ලගෙන. ඉතින් ගාඩ්න ආට්ට කියනවා ආට් ඔක නවත්තන්න පේනවද මල් ළඟ තියෙන දේ කියලා. ඉතින් එයාගේ ප්ලෑන් එක තමයි රොබින්න බිල්ලට තියාගෙන ට්‍රේස්ව ආයි ඒගොල්ලෝගේ යටතට ගන්න එක. ගාඩ්න කියනවා ඔයාලා එළියට ආවේ නැත්තම් මම අනිවාර්යෙන් රොබින්ව මරනවා කියලා. ඉතින් ආට් එහෙමම එළියට එනවා. ඔන්න එතකොටම ආට් බැහැලා අපු ගමන් කියන්නේ හොඳින්ද කියලා. ඉතින් අර ගාඩ්න කියනවා එයාත් එක කතා කරන්න එපා කරුණාකරලා මට ට්‍රේසිව දෙන්න කියලා. ඉතින් ආට් කියනවා රොබින්ට යන්න දුන්නොත් ඔයාට ජීවත් වෙන්න ඉඩ දෙන්නම් කියලා. එහෙමම ආට් කටේ හංගන් ඉඳපු අර පවර් කැප්සියුල් එක බොනවා. ඔන්න එතකොටම ගාඩ්න අණ කරනවා මෙයාට ඉන්න ටීම් එකට එයාට වෙඩි තියලා මරලා දාන්න කියලා. ඉතින් මෙයාලා ට්‍රිගර් එක අදිද්දිම ආට්ගේ ඇඟෙන් ලොකු ශක්තියක් එළියට නිකුත් වෙනවා. ඉතින් මේ වටේ ඉන්න ගාඩ්ලා හැම කෙනෙක්ම කුඩු වෙලා ඩස්ට් එකක් විදියට විනාශ වෙලා යනවා. ඉතින් මේ පවර් එකත් එක්කම එතන උඩ තිබිච්ච ලොකු දොඹකරයක කෑල්ලක් ගාඩ්නගේ ඇඟට වැටිලා එයාත් එතරම් අවසන් ගමන් යනවා. ඉතින් එහෙමම විනාඩි 5 ඉවරනවත් එක්කම ආට්ට සිහිය නැති වෙනවා. ඉතින් මේ වෙද්දි මෙතන හැම දෙයක්ම විනාශ වෙලා තමයි තියෙන්නේ. ඉතින් රොබින් දුවගෙන එනවා මෙතනට. එයා කතා කරනවා ආට්. ඉතින් ආට් ඒ වෙද්දිත් මැරිලා වගේ තමයි අපිට පේන්නේ. ඉතින් මෙතනට එනවා ආට්ගේ දුව ට්‍රේසි. ආට්ගේ දුව ට්‍රේසිට ඉපදීමෙන්ම පවර් එක තිබිලා තියෙනවා. එයාගෙන් DNA අරගෙන තමයි මෙච්චර කාලෙකට මේ කැප්සියුල් හදලා තියෙන්නේ. ඉතින් එහෙමම ට්‍රේසි ඇවිල්ලා ආට්ගේ මූණ දෙපැත්තට අත තියලා කතා කරනවා තාත්තේ නැගිටින්න කියලා. එහෙම එයාට හීල් වෙලා ආට් නැගිටිනවා. ඔන්න ඊට පස්සේ රොබිනුයි ට්‍රේසි ආට්ව කෙලින් කරලා අරගෙන එතනින් ජීවිත ආරක්ෂක බෝට්ටුවට නැගලා එතනින් පිටත් වෙනවා. ඔන්න ඊට පස්සේ සීන් එකේදී අපිට පෙන්නනවා NOPD එකෙන් අර නැව හොයාගන්න තියෙනවා. ඉතින් රොබින් ආට්ටයි ට්‍රේසිටයි සමු දීලා එහෙමම පිටත් වෙලා යනවා. රොබින් ගෙදර ඇවිල්ලා අම්මව වැළඳ ගන්න දර්ශනයකින් මේ සුපිරිම සුපිරි
චිත්‍රපටිය මෙතනින් අවසන් වෙනවා. එහෙනම් ළමයි අදට ගිහිල්ලා නිකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි බයි.